අද වීඩියෝ එකෙන් අපි රිවිව් කරන්නේ Honda Grace 2015 කාර් එක. මේක 2013 ටෝකියෝ මෝටර් ෂෝ එකේදී concept එකක් විදිහට තිබ්බ කාර් එකක්. ඒත් දැන් 2015 දී කාර් එක ගන්න තියෙනවා ශ්‍රී ලංකන් මාකට් එකේ. Honda Vezel එකෙන් පස්සේ ගොඩක් ජනප්‍රිය වෙච්ච කාර් එකක් තමයි මේක. වෙළඳ පොලේ ලක්ෂ 55ත් 60ත් අතර ප්‍රමාණයකට මේ කාර් එක ඔයාලට ගන්න පුළුවන්. ඔප්ෂන් අතින් ගත්තත් මේ කාර් එක හොඳ තත්ත්වයක තියෙනවා. අපි හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් උදව් වෙයි කාර් එක ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් අපි එන වීඩියෝ එකට යමු. මේ කාර් ගැන කතා කරද්දී මුලින්ම කියන්න ඕන Honda Grace කියන්නේ ස්පෝර්ට්ස් හයිබ්‍රිඩ් වෙහිකල් එකක්. ඒක නිසාම Honda සමාගම විසින් මේ කාර් එකට ස්පෝර්ට්ස් ලුක් එකක් දෙන්න උත්සාහ කරලා තියෙනවා කියලා අපිට බැලුවමට කියන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කාර් එක බිල්ඩ් වෙලා තියෙන්නේ Honda Fit platform එක මත. ඉතින් අපිට කියන්න පුළුවන් මේ Honda GP5 කියන්නේ Honda Fit GP5 කියන මොඩල් එකත් එක්ක යම් සමානකම් තියෙනවා කියලා. මේකේ බොයි ටයිප් එක වෙන්නේ සෙඩන් කියන බොයි ටයිප් එක. ඒ වගේම මේකේ මගින් 5 දෙනෙක්ට අපහසුතාවකින් තොරව ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි දොරවල් 4කින් යුක්තයි. ෆියුල් අතින් ගත්තොත් එහෙම ගොඩක් ඉකොනොමිකල් කාර් එකක් කියලා කියන්න පුළුවන්. මොකද Honda සමාගම කියන විදිහට මේකට ලීටර එකකින් කිලෝමීටර් 34ක් වෙන දුරක් ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. මේකේ ඩිසයින් එක ඒරෝඩයිනමික්ස් පැත්තෙන් ගත්තත් ඉතාමත්ම හොඳට කරලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. කෝනස් ගණිතදී පවා ඉතාමත්ම හොඳ ට්‍රැක්ෂන් එකක් තියෙන නිසා හැන්ඩලින් අතින් ඉතාමත්ම ඉහළ මට්ටමක තියෙනවා. මේ කාර් එකේ ඉදිරිපස ගැන කතා කරොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මේකේ දීලා තියෙන හෙඩ්ලයිට්ස් දෙක twin projector LED හෙඩ්ලයිට්ස් දෙකක් තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ එක හෙඩ්ලයිට් එකට ලැම්ප්ස් දෙක ගානේ හෙඩ්ලයිට්ස් දෙකටම ලැම්ප්ස් 4ක් තියෙනවා. ඒ වගේ මේකේ ෆ්‍රන්ට් ග්‍රිල් එක ප්ලැටිනම් කලයකින් නිමාවක් දීලා තියෙනවා. ඒක ගොඩක් මේ කාර් එකේ බොඩි එකත් එක්ක ගැලපෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේකේ පහලින් දීලා තියෙනවා fog lights දෙකක්. ඔයගලන්ට මීදුම් වෙන අවස්ථාවලදී හොඳ visibility එකක් ලබා දෙන්න. මේකේ වයිපර්ස් දෙක ගැන කතා කරන්න ඕනේ. මොකද සාමාන්‍ය flat wipers දෙයක් නෙමෙයි මේකේ දීලා තියෙන්නේ aeroblade type wipers දෙකක්. ඉතින් මේකත් මේ කාර් ගැන ෆීචර් එකක් විදිහට කියන්න පුළුවන්. කාර් එකේ පිටුපස ගැන කිව්වොත් LED tail lights එකක් දීලා තියෙනවා. ඒ වගේම trunk එක ගැන කතා කරොත් එහෙම සාපේක්ෂව ගොඩක් ඉඩ තියෙනවා කියලා කියන්න පුළුවන්. ඕගොල්ලන්ට rear seats ඉස්සරහට fold කරලා උනත් අමතර ඉඩක් ලබා ගැනීම හැකියාව දීලා තියෙනවා. ඒත් එක්කම මේ කාර් එකේ side mirrors ගැන කතා කරොත් එහෙම දීලා තියෙන wing mirrors දෙකක්. ඔයගොල්ලෝ මොකක් හරි පැත්තකට කාර් එක turn කරනවා නම් මේක blinking light එකෙන් indicate කරනවා. ඒ වගේම door handles ගැන කිව්වොත් එහෙම chrome plated door handles දෙකක් තමයි මේකට දීලා තියෙන්නේ. එතකොට කාර් එකේ rim size එක වෙන්නේ අඟල් 16. අපි මේ කාර් එකේ engine එක ගැන කතා කරොත් එහෙම 1.5 liter DOHC iVTEC engine එකක් තමයි මේ කාර් එකට දීලා තියෙන්නේ. මේක inline 4 cylinder engine එකක්. cylinder capacity එක වෙන්නේ 1500. එතකොට මේක වැල් 16ක් තියෙනවා. සිලින්ඩර් එකකට වැල් 4 ගානේ ඔක්කොම 16ක් තියෙනවා. මේක අපි කියව මේ Honda Grace කියන කාර් එක ස්පෝර්ට්ස් හයිබ්‍රිඩ් කාර් එකක් කියලා. ඒක නිසා මේ Honda සමාගම විසින් මේකේ ඉලෙක්ට්‍රික් මෝටර් එකයි පෙට්‍රල් එන්ජින් එකයි සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ කියන්නේ කපල් කරලා තියෙන්නේ Honda IDCD යුනිට් එකකින්. ඒ කියන්නේ Honda Intelligent Dual Clutch Drive System එකකින්. මේ කාර් එකේ ට්‍රාන්ස්මිෂන් ගැන වැඩි විදිහට සඳහන් කරොත් එහෙනම් මේකේ තියෙන්නේ 7 speed automatic transmission gear box එකක්. ඒ කියන්නේ gears 7ක් තියෙනවා. ඒ වගේම මේගොල්ලෝ pedal shift පහසුකම දීලා තියෙන නිසා ඔයගොල්ලන්ට pedal shifters use කරලත් manually gear shift කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට පේනවා ඇති මේ engine එකේ උඩින් සඳහන් කරලා තියෙනවා Earth Dreams technology කියලා. ඉතින් Honda Grace කියන කාර් එකේ engine එක ගැන කතා කරද්දී මේ technology එක ගැන නොකියම් බෑ. මොකද Honda සමාගම විසින් කියන්නේ මේ Earth Dreams technology එක යට තියෙන cars වල fuel efficiency, ඒ කියන්නේ ඉන්ධන අතින් ගත්තොත් කාර්යක්ෂමතාවය ඉතාමත්ම වැඩි කියලා. ඒ වගේම තමයි ක්‍රියාකාරීත්වය performance අතින් ගත්තත් ගොඩක් ඉහළ තැනක තියෙනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් මේ තාක්ෂණය ඒගොල්ලෝ හඳුන්වා දෙද්දී engine වර්ග දෙකක් සහ transmission system තුනක් හඳුන්වලා දුන්නා. engine දෙක තමයි 1.3 liter engine එකක්, ඒ වගේම 1.5 liter engine එකක්. එතකොට transmission අතින් තුනක් ඒගොල්ලෝ හඳුන්වලා දුන්නා. එකක් තමයි CVT, අනිත් එක manual transmission unit එක, අනිත් එක මේ Honda Grace එකට අපි use කරලා තියෙන DCT transmission unit එක.
ඉතින් මේක ස්පෝර්ට්ස් හයිබ්‍රිඩ් කාර් එකක් නිසා මේගොල්ලෝ කම්බිනේෂන් එක විදිහට අරන් තියෙන්නේ Honda DOHC iVTEC 1.5 ලීටර් එන්ජින් එකයි. ඒ වගේම අර මං කියපු Honda DCT transmission unit එකේ කම්බිනේෂන් එක. ඉතින් මේක ස්පෝර්ට්ස් හයිබ්‍රිඩ් වෙහිකල් එකක් නිසා මේ කම්බිනේෂන් එක ගොඩක් මැච් වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම performance අතිනුත් සාපේක්ෂව ගත්තාම මේ ක්ලාස් එකේ තියෙන වෙහිකල්ස් එක්ක ගත්තාම ඉතාමත්ම හොඳ තැනක තියෙනවා කියලා කියන්න පුළුවන්. මේ කායක ඉන්ටීරියර් ගැන කතා කරොත් එහෙම මේ කායකේ ඉන්ටීරියර් කලර් එක විදිහට යූස් කරලා තියෙන බ්ලැක් කලර් එක. ඒ වුණාට ග්‍රේ සහ බීච් කියන කලර්ස් දෙකනොත් මේක ඉන්ටීරියර්ස් එනවා. ඕගොල්ලන්ට ඉතින් සිලෙක්ට් කරගන්න පුළුවන් තමන්ට කැමති වර්ණය. ඒ වුණාට අපිට ගොඩක් දකින්න තියෙන්නේ බ්ලැක් කලර් ඉන්ටීරියර්ස් තමයි. ඒ වගේම මේක සීට්ස් ගැන කතා කරොත් එහෙම තියෙන්නේ half leather seats, full leather seats නෙමෙයි. ඒ කියන්නේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ තියෙන්නේ leather and fabric combination එකක් seats වල. ඉඩකඩ අතින් ගත්තොත් මේ කායක ඇතුළත ගොඩක් හොඳ ඉඩක් තියෙනවා කියලා කියන්න පුළුවන්. හොඳ leg space එකක් දීලා තියෙනවා. කිසිම අපහසුතාවයකින් තොරව ඔයගොල්ලන්ට ගමන් කරන්න පුළුවන්. option ගැන කිව්වොත් මේකේ මේගොල්ලෝ දීලා තියෙන push button start option එක. steering wheel එකට වම් පැත්තෙන් ඔයගොල්ලන්ට engine start button එක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක smart entry option එක තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට key එක insert කරන්න ඕනේ නැහැ කායකට start කරන්න. key එක ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් automatic ඒගොල්ලෝ detect කරගන්නවා key එක තියෙනවා කියලා. ඒකෙන්ද ඔයගොල්ලන්ට push button එකෙන් engine එක start කිරීමේ හැකියාව දීලා තියෙනවා. steering wheel එක ගැන කිව්වොත් මේක leather wrapped steering wheel එකක්. ඒ කියන්නේ මේ steering wheel එක වටේට මේගොල්ලෝ leather වලින් මේක stitch කරලා wrap කරලා තියෙනවා. ඒ වගේම මේක dual multi function. ඔයගොල්ලන්ට play වෙන track එක මාරු කරන්න, volume එක අඩු වැඩි කරන්න වගේ දේවල් මේ steering wheel එකේ දීලා තියෙන buttons වලින් කරගන්න පුළුවන්. ඒතකොට steering wheel එකට පිටිපස්සෙන් මේක pedal shifters දෙකක් දීලා තියෙනවා. ඔයගොල්ලන්ට manually මේ pedal shifters දෙක use කරලා gear shift කරගන්න පුළුවන් sports mode එකේදී. meter board එක ගත්තොත් මේගොල්ලෝ දෙපැත්තෙන් TFT displays දෙකක් දීලා තියෙනවා. ඒ වගේම මැද analog display එකක් දීලා තියෙනවා speedometer එක විදියට. ඒ වගේම ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් speedometer එකේ maximum speed එක විදියට තියෙන්නේ 180. වම් පැත්තේ දීලා තියෙන TFT display එකෙන් power charge level එක, gear එක, time එක වගේම එළිය උෂ්ණත්වය display වෙනවා. ඒ වගේම දකුණු පැත්තේ display එකෙන් mileage එක බලා ගන්න පුළුවන්. ඒ වගේම fuel level එක වගේම trip එකකට තියෙන fuel consumption එක වගේ දේවල් ඔයගොල්ලන්ට බලා ගැනීම හැකියාවක් මේ displays දෙකෙන් දීලා තියෙනවා. එතකොට seat heaters ඒ වගේම air condition level එක වගේ දේවල් manipulate කරන්න මේගොල්ලෝ touch panel එකක් තමයි දීලා තියෙන්නේ. මේ touch panel එකට යටින් power outlet එකකුත් දීලා තියෙනවා. ඒත් එක්කම touch panel එකට උඩින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් setup එක තියෙනවා. එනොට මේ කායක නම් තියෙන්නේ මේ කායකර එන setup එක නෙමෙයි. සාමාන්‍ය මේ කායකර එන්නේ 6 inch setup එකක් අංගල 6ක touch screen display එකක් තමයි මේකට එන්නේ. ඒ වගේම gear lever එකට ඉස්සරහින් cup holders දෙකක් ඒගොල්ලෝ දීලා තියෙනවා. ඒත් එක්කම lever එකට දකුණු පැත්තේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් sports mode එක on කරන button එක දීලා තියෙනවා. ඉතින් gear lever ගැන කියන්න ඕන මේක ඒගොල්ලෝ ගොඩක් smooth විදිහට design කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මේ කායකේ පිටුපසාසන ප්‍රදේශය ගැන ගත්තොත් එහෙම ඉස්සරහා වගේම හොඳ leg space එකක් දීලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලෝ පිටිපස්සටත් AC vents දෙකක් සහ ඊට පොඩ්ඩක් පල්ලෙහායින් power outlets දෙකක් දීලා තියෙනවා. ඉතින් මේකත් මේ කායක feature එකක් විදිහට කියන්න පුළුවන්. ඒ වගේම back seat එක ගාවෙන් ගත්තොත් එහෙම back seat එක මැද්දෙන් මේගොල්ලෝ armrest එකක් දීලා තියෙනවා cup holders දෙකකුත් එක්ක. එතකොට back door එකේ door handles දෙකටත් මේගොල්ලෝ ඉස්සරහා වගේම chrome plated door handles දෙකක් තමයි දීලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ මේ කායක ගැන යම්කිසි අයිඩියා එකක් ගන්න ඇති කියලා අපි හිතනවා. මේ වගේම අපි ඉස්සරහටත් අපේ YouTube channel එකෙන් ඔයගොල්ලෝ වෙනුවෙන් වීඩියෝස් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒක නිසා අපේ YouTube channel එකට subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේම වීඩියෝ එකකින් අපි හමු වෙමු.